අදත් මගේ යාළුවෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා e-money with AP YouTube channel එකෙන් අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ layer edge testnet එක සම්බන්ධව තවත් අලුත් වීඩියෝ එකක්. ඉතින් මේ වෙද්දී අපිට layer edge එකේ POH verification එක කරන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ මොන වගේ දේවල්ද අපිට කරන්න තියෙන්නේ, මේක ඇයි අපිට වැදගත් වෙන්නේ, කොහොමද මේ දේවල් කරන්න කියන එක ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. එහෙනම් ඉතින් වැඩි කතා නොකර අපි යමු වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා, ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම subscribe කරන්න. ඒ වගේ මෙහා පැත්තේ තියෙන bell icon එක උඩත් මතක ඇතෝ click එකක් දාගෙන යන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. right, ඉතින් ඔයාලා අපේ Telegram channel එකට join වෙලා ඉන්නවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් layer edge එකේ අලුත්ම update post එක විදිහට මම මෙන්න මේ POH live කියන post එක දාලා තියෙනවා. ඉතින් මේක proof of humanity කියන එක තමයි මේ POH කියලා තියෙන්නේ. ඉතින් මෙන්න මේකෙන් වෙන දේ මොකක්ද කියලා කතා කරොත්, මේකෙන් වෙන්නේ civil activities detect කරලා ඒ කට්ටියව අයින් කරලා දාන එක. ඉතින් සාමාන්‍යයෙන් මේක ටිකක් හොද system එකක්. එතකොට මෙතනදි වෙන්නේ KYC process එකට සමාන දෙයක්. ඉතින් මම ඔයාලට පැහැදිලි කරන්නම් ඉස්සරහට කොහොමද මේ දේ කරන්න කියලා. ඉතින් මේකේ ඩෙඩ්ලයින් එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඩෙඩ්ලයින් එක විදිහට මෙයාලා සඳහන් කරලා තියෙන්නේ අප්‍රේල් 25 වෙනිදා. right, එතකොට මම මේ වීඩියෝ එක බොහෝ විට පබ්ලිෂ් කරන්නේ අප්‍රේල් 20 රෑ හෝ අප්‍රේල් 21 උදේ. එතකොට ඔයාලට දවස් 4ක විතර කාලයක් තියෙනවා මෙන්න මේ වැඩේ කරගන්න. ඉතින් මෙතනදී අපිට මුලින්ම කරන්න තියෙන දේවල් ටික මොනවද කියලා කතා කරොත්, එක්ස්ටෙන්ෂන් එකක් ඉන්ස්ටෝල් කරගන්න තියෙනවා. ඒ වගේම මේ proof of humanity site එකට ගිහිල්ලා එතනදී අපිට තියෙනවා exchange එකක් connect කරලා ඒක verify කරන්න. ඊට අමතරව මේකේ තව trading volume එකක් යන task එකක් තියෙනවා. ඉතින් මේ දේවලුත් අපිට මෙතනදී කරන්න වෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ දේවල් කරන්න කියලා. ඉතින් ඔයාලා අපේ Telegram channel එකට join වෙලා ඉන්නවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට post එකේ මම දාලා තියෙනවා access it here කියලා link එකක්. ඉතින් මෙන්න මේ link එකෙන් යන්නත් පුළුවන්. ඉතින් මේ post එකට අදාළ link එක මම description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ link එක උඩ click කරලා අපේ Telegram channel එකේ දාලා තියෙන මේ post එකට එන්න. එහෙම නැත්නම් ඔයා layer edge site එකට ගියාට පස්සේ ඔයාගේ layer edge එකේ dashboard එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා POH කියලා මෙන්න මේ විදිහට new කියලා වැටලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ උඩ ඔයාලා click කරන්න. click කරාට පස්සේ ඔයාව අරගෙන යන්නෙත් අතන access it here කියන තැන click කරාම එන site එක තමයි. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් මෙතනදී මම already wallet එක connect කරන් තියෙන්නේ. මෙතන ඔයාලට ඇත්තේ connect wallet කියලා අන්න ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයා layer edge එකට කනෙක්ට් කරලා තියෙන metamask wallet එකම මෙන්න මෙතෙන්ට කනෙක්ට් කරන්න. කනෙක්ට් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙයි ඔයා OG pass එක මින් කරා නම් right, මෙන්න මේ විදිහට OG pass එක මින් කරා නම් ඒක මෙන්න මේ විදිහට verified වෙලා තියෙනවා. ඉතින් අපේ YouTube channel එකේ මම ඔයාට මාසෙකට විතර කලින් පැහැදිලි කරා මේ විදිහට OG pass එක මින් කරන්න පුළුවන් කියලා. පැය 24ක විතර කාලයක් තමයි මෙන්න මේක තිබ්බේ. ඉතින් ඒක මින් කරගත්ත කට්ටියගේ බලා ගන්න පුළුවන් එයි මෙන්න මේ විදිහට verified කියලා වැටිලා තියෙනවා. right, ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී තව එක task එකක් අපිට complete කරන්න තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් Binance එක තියෙනවා, Uberrights තියෙනවා, KuCoin එක තියෙනවා, Bybit එක තියෙනවා, Coinbase එක තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් OKX එක, Upbit එක, Gate එක, ඒ වගේම මෙන්න මෙතන on chain transaction එකකුත් අපිට කරන්න තියෙනවා. ඉතින් මෙතනදී මුලින්ම ඔයාලා මෙන්න මේ මොනවා හරි එක exchange එකකින් verification එක කරගන්න ඕනේ. ඉතින් මෙතනදී exchange එකක් select කරද්දී අනිවාර්යෙන් ඔයාලගේ level 2 verification එක තියෙන exchange එකක් select කරන්න. ඒ වගේම මේකේ අපිට trading volume එකක් හදන්න තියෙනවා. සාමාන්‍යයෙන් ඒක මේ වෙද්දි right, මම මේ වීඩියෝ එක කරන වෙලාවෙද්දි කිසිම ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැනට මම දන්න විදිහට Bybit එක සහ OKX එක, Binance එකේ සමහර වෙලාවට errors එනවා කියලා Discord එකේ කට්ටිය දාලා තිබ්බා. ඒ හින්දා ඔයාලා ගොඩක් හොඳයි මේ Bybit එක සහ OKX දෙකෙන් එකක් try කරන එක. ඉතින් ඔයාලට Binance එක නම් ලේසි, කිසිම ප්‍රශ්නයක් නැහැ. Binance එක මෙතනින් verify කරගන්න. verify now කියන එක උඩ click කරලා මේකේ අර transaction volume එක right, trading volume එක හදන්න තියෙන තැනදී තමයි පොඩි ප්‍රශ්නයක් එන්නේ. නමුත් ඒකත් ඉස්සරහට මෙයාලා අපිට හදලා දෙයි. ඉතින් දැන් මම මෙතනදී මෙන්න මේ විදිහට verify now කියන එක උඩ click කරනවා. click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට extension එකක් install කරන්න එනවා. ඉතින් මෙන්න මේ extension එක අපිට install කරන්න පුළුවන්.
ඉතින් මේකට අදාළ ලින්ක් එක මම ඔයාලට දාලා තියෙනවා අපේ post එකේ මෙන්න මේ විදිහට extension කියලා මෙන්න මෙතන here කියන එකට ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ extension එක තියෙන තැනට ඔයාව අරගෙන යනවා. එහෙම නැත්නම් මෙතනත් මෙන්න මේ download try and get කියන එකට ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ Chrome එකෙන් මෙන්න මේ විදිහට extension එකට ඔයාව අරගෙන යනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන add to Chrome කියන එකට ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට extension එක ඔයාගේ Chrome එකට ඇඩ් කරගන්න එනවා. right ඉතින් extension එක ඇඩ් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන extension icon එකට ක්ලික් කරන්න. ක්ලික් කළා මේ විදිහට පල්ලෙහාට යද්දී ZK-Pass Transgate කියන extension එක ඇඩ් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේකට ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එනවා. මෙතන enter the world of crypto කියන එකට ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ZK-Pass එකේ වෙබ්සයිට් එකට ඔයාලව අරගෙන යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. right ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන connect wallet කියන එකට ක්ලික් කරන්න. ක්ලික් කළා මෙතනින් MetaMask එක select කරලා ඔයාලගේ ledge එකට connect කරපු wallet එක ඔයාලා connect කරගන්න ඕනේ. right ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ wallet එක connect වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ නැවතත් මෙතෙන්ට ඇවිල්ලා ඔයාලා ඒ සිලෙක්ට් කරගන්න එක්ස්චේන්ජ් එකට අදාළ එකේ verify now කියන එකට ක්ලික් කරන්න. දැන් මම මෙතන Bybit එක යූස් කරලා තමයි verify කරන්න යන්නේ. මෙතන verify now කියන එකට මම ක්ලික් කරනවා. ඔයාලට මෙතනදී ක්ලික් කරද්දි මේක ඕපන් වුනේ නැත්නම් ටික පාරක් ක්ලික් කරන්න. ඒ කියන්නේ සැරින් සැරේට මේක ක්ලික් කරන්න. එහෙම නැත්නම් page එක refresh කරලා බලලා ක්ලික් කරන්න. ඔයාලට මෙතනදී මෙන්න මේ verify now කියන එකට ක්ලික් කරාට පස්සේ load වෙන interface එක load වෙනකම්ම right ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Bybit එකේ identity verification page එකට අපිව අරගෙන යනවා. ඉතින් මම දැන් මෙතන Bybit එක use කරපු නිසා ඒකෙන් තමයි මාව load වෙන්නේ. ඔයාලා Binance එක use කරනවා නම් Binance එකේ interface එක load වෙයි. OKX එක use කරනවා නම් OKX එකේ interface එක load වෙයි. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් level 2 අනිවාර්යෙන් තියෙන්න ඕන කියනවා. ඉතින් මේ වෙද්දි මගේ තියෙන්නේ level 1 විතර. අපි start කරලා බලමු මේ විදිහට මොකද වෙන්නේ කියලා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ZK-Pass එකේ extension එක මෙන්න මේ විදිහට open වෙනවා. මෙතන ඔයා start කියන එකට click කරන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාගේ හැමදේම හරිනම් මේක මෙන්න මේ විදිහට run වෙලා මේකේ completed කියලා වැඩෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. right ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ KYC එක එහෙම නැත්නම් Bybit එක use කරලා කරන ZK-Pass KYC එක complete වුණා. ඉතින් මෙන්න මේ විදිහට verified කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Pro Trader කියන ඊළඟ අපේ activity එක unlock වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය system එකට තමයි ඔයාට Binance එකෙත් කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් OKX එකෙත් කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලගේ account එකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක එතනදී complete වෙන එකක් නෑ. එහෙම වුණොත් ඔයාට ආයෙ පාරක් try කරන්න පුළුවන්. ඉතින් මේ වැඩේ කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා අපිට මෙතනින් trading volume එක check කරන්න. ඉතින් මෙතනින් ඔයාට පුළුවන් Binance එක use කරන්න. එහෙම නැත්නම් OKX එක use කරන්න. Bitget එක use කරන්න. එහෙම නැත්නම් Bybit එක use කරන්න. ඉතින් මෙතන last 30 days වල ඔයාගේ trading volume එක $500කට වැඩියෙන් තියෙනවා නම් ඔයාට මෙන්න මේක ලේසියෙන්ම verify කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන verify now කියන එකට click කරන්නම්. click කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Primus එකේ extension එක අපිට add කරගන්න වෙනවා. මෙන්න මේකට මම click කරනවා. click කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් Primus එකේ extension එක අපිට add කරගන්න තියෙනවා. ඉතින් මේක add කරගෙන අපිට පුළුවන් ඒකත් check කරගන්න. right ඉතින් extension එක add කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් extension icon එකේ මෙන්න මේ විදිහට Primus extension එක add වෙලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට ක්‍රම දෙකක් තියෙනවා මේක verify කරගන්න. ඉතින් මම මේ කියන ක්‍රම දෙකම try කරලා බලන්න ඔයාලට verification එක success වෙන්නේ නැත්තම්. ඉතින් Binance එක use කරනවා නම් ඒකේ අර මම කලින් කිව්ව success නොවන ප්‍රශ්න තියෙනවා. නමුත් Bybit එක එහෙම නැත්නම් ඔයාට මෙන්න මේ Bitget එක OKX එක වගේ use කරනවා නම් එව්වට මම මේ කියන ක්‍රම දෙකම use කරන්න පුළුවන්. ඉතින් ඔයා extension එක add කරගත්තට පස්සේ ආයෙ පාරක් මෙතන refresh කරන්න. refresh කරලා මෙතන verify now කියන button එකට click කරන්න. click කරාට පස්සේ ඔයාව Bybit එකේ interface එකකට අරගෙන යනවා. ඉතින් මෙතන මේ විදිහට Bybit එකේ interface එකට ඔයාව අරගෙන ගියේ නැත්තම් ඔයාට පුළුවන් ආයෙ 3-4 පාරක් මෙතන try කරලා බලන්න refresh කර ඊට පස්සේ ඔයාව මෙන්න මේ විදිහට my fee rates කියන එකට අරගෙන යනවා. ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ data ටික මෙතනින් verify වෙනවත් ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට 30 days spot trading volume එක මෙයාලා මෙතනින් verify කරනවා. ඉතින් මෙතන ඔයාගේ අන්තිම දවස් 30 ඇතුළත $500කට වැඩි volume එකක් තියෙනවද කියලා තමයි මෙන්න මේ විදිහට මෙයාලා track කරන්න. එහෙම නැත්නම් verify කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ verification එක success වුණා. ඊට පස්සේ අපි නැවතත් මෙතෙන්ට ගිහිල්ලා බලමු. ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට verify වෙලා තියෙනවා.
ඉතින් මේ විදිහට වෙරිෆයි වෙන්නේ නැත්නම් ඔයාලට තව මෙතඩ් එකක් මම කියන්නම් කරන්න. ඒක තමයි මෙන්න මේ විදිහට ඔයාලට ගියාට පස්සේ මෙතන ප්‍රයිමස් එක තියෙනවා. මේක ඔයාලා ඕපන් කරගන්න. ඕපන් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මේ විදිහට හෝම් එක. මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට බයිබිට් එක බලා ගන්න පුළුවන් මේ විදිහට. මෙතන වෙරිෆයි කියන එකට ක්ලික් කරන්න. ක්ලික් කරලා මෙතන ක්‍රියේට් කියන එකට ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන වෙරිෆිකේෂන් කන්ඩිෂන් කියන තැන මෙන්න මේ බොක්ස් එකේ ඔයාලා $500ට වැඩි කියන amount එක සිලෙක්ට් කරලා to verify කියන එකට ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ අර විදිහටම බයිබිට් එක ඕපන් වෙලා ඔය එහෙම නැත්නම් Binance එක ඕපන් වෙලා එහෙම නැත්නම් OKX එක ඕපන් වෙලා ඔයාගේ ඇසෙස් චෙක් කරනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ඇටෙස්ටේෂන් කියන තැනට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට වෙරිෆිකේෂන් එක සක්සස් වුණා කියලාත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට එකපාරක් කරාට පස්සේ ඔයාලට පුළුවන් ආය පාරක් මෙතෙන්ට ඇවිල්ලා රීෆ්‍රෙෂ් කරලා ආය පාරක් මෙතන වෙරිෆයි කියන එකට ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ අර මම මුලින් කියපු process එක ආය රන් වෙලා මෙන්න මේ විදිහට verified කියලා එනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම කරන්න ඕනේ මෙන්න මේ දේවල් ටික. ඊට පස්සේ තමයි ඔයාලට මෙන්න මේක කරන්න තියෙන්නේ. ඉතින් මෙතන මේ trading volume එක හදන එක නම් අත්‍යවශ්‍ය නැහැ. නමුත් මේකත් ඔයාලට පුළුවන් නම් ඔයාගේ විදිහට හදපු එක්ස්චේන්ජ් එකක් තියෙනවා නම් ඒක හරහා ඔයාලා මේකත් වෙරිෆිකේෂන් එක කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන on chain OG කියලා තියෙනවා. ඉතින් මෙන්න මේක නම් කරන එක අනිවාර්ය නැහැ. නමුත් ඔයාලට බලලා ඒකත් කරගන්න පුළුවන්. right ඉතින් ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන Ledge on chain verification task එක තියෙනවා. ඉතින් මෙතනදී මෙයාලා සඳහන් කරලා තියෙන්නේ මෙතන තියෙන එක කන්ඩිෂන් එකක්වත් ඒ කියන්නේ මෙන්න මෙතන උඩ තියෙන එකක්වත් කරගන්න බැරි කට්ටියට මේක කරන්න කියලා. ඉතින් මම ඔයාලට ඒකත් කරලා පෙන්නන්නම් කොහොමද කරගන්න කියලා. ඉතින් මෙතන go to on chain verification task කියලා තියෙන. ඉතින් මෙතන ඔයාලගේ මේක නැත්තම් ඔයාලගේ ඇත්තේ switch base network කියලා. ඉතින් ඒකට ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මේ විදිහට එනවා. ඉතින් මෙතන go to on chain verification කියන එකට ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට MetaMask එක load වෙනවා. load වුණාට පස්සේ මෙතනින් අපිට තියෙන්නේ transaction එකක් complete කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් transaction page එක. ඉතින් මෙතනදී අපෙන් base network එකෙන් $0.1ක ප්‍රමාණයක් කැපෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් network fee එක විදිහට $0.01ක ප්‍රමාණයක් යනවා. ඉතින් මෙතන confirm කියන එකට click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට transaction එක success වෙනවා. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒකත් verified වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ දේවල් ටික කරගන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මෙන්න මෙතන උඩ තියෙන task වලින් එකක් කරගන්න exchange එකක් connect කරලා verification එක කරගන්න. එහෙම බැරි කට්ටිය මෙන්න මේක හරි කරගන්න try එකක් දාන්න. ඉතින් බොහෝ විට ඔයාලා මෙන්න මේක කරගන්න එක වාසි වෙයි. මෙතන කියලා තියෙන්නේ ඒක කරගන්න බැරි කට්ටියට මෙන්න මේ on chain verification එක කරන්න කියලා. නමුත් ඔයාලා full try කරන්න මෙන්න මේ exchange වලින් මොනවා හරි එකක් use කරලා verification එක කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ exchange එකක trading volume එක $500කට වැඩිය තියෙනවා නම් අන්න ඒ exchange එකක් මම අර කලින් කිව්ව විදිහට connect කරලා මෙන්න මේ task එකත් verify කරගන්න. ඉතින් ඔන්න ඔය දේවල් ටික අනිවාර්යයෙන්ම ඔයාලා අප්‍රේල් 25 වෙනිදාට කලින් කරගන්න ඕනේ. එහෙම කරගත්තොත් තමයි ඔයාට මේකේ ඊළඟ ස්ටේජ් එකට ඇක්සස් හම්බෙන්නේ. එහෙනම් ඉතින් මං හිතනවා අද කියලා දීපු හැමදේම ඔයාලට තේරෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් ඉක්මනට මාළුත් වීඩියෝ එකකින් හම්බෙනකන් අදට මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා.